ගොඩක් අය අහලා තිබුණා ඩ්‍රැගන් ෆෘට් හදන්නේ කොහොමද කියලා. අපි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක ඉතාම පහසුයි. ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ හොඳ වර්ගයේ ඩ්‍රැගන් ෆෘට් එක මේ විදිහට අතු කීපයක්. මේක අපි පැල කරගන්න කලින් මේ විදිහට කෝමාරිකා පොඩ්ඩක් මේකට ගාලා මේ විදිහට තියන්න ඕනේ. ඊට පස්සේ අපි පස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ පස් මිශ්‍රණය තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ වගේ ටයර් එකකට අපිට දාලා මේ පස් මිශ්‍රණය හදා ගන්න පුළුවන්. සාමාන්‍ය පස් 125ක්, ගොම පොහොර 125ක්, දහයියා 125ක් සහ කුකුල් පොහොර 125ක් එකතු කරලා මේ විදිහට පස් මිශ්‍රණය හදා ගන්න. ඊට පස්සේ මේකට ට්‍රයිකොඩර්මා එකතු කරගන්න. එතකොට ට්‍රයිකොඩර්මා කියන්නේ හොඳ හිතකර දිලිරනාශකයක්. ඒක අන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ පැල මේ විදිහට අතු මේ විදිහට පැල කරගන්න පුළුවන්. බලන්න මේ විදිහට ඔයාලට අහක දාන ටයර් එක මේ විදිහට පස් සකස් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපිට හියුමික් ඇසිඩ් එකතු කරගන්න ඕනේ. හියුමික් ඇසිඩ් කියන්නේ මේ රසායන ද්‍රව්‍යයක් නෙවෙයි. මේක හොඳයි පස්සේ මුල් ඇද ගැනීම සඳහා මේක ඉතාල වැදගත් වෙනවා. හියුමික් ඇසිඩ් මේ විදිහට එකතු කරාම මේ පැල හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේවට ආධාරකත් මේ විදිහට සකස් කරගන්න. මාස 6ක් විතර යද්දි සාමාන්‍ය වර්ධනයක් අපිට දා ගන්න පුළුවන්. මේකට අපිට පොහොර විදිහට දාන්න පුළුවන්. පළතුරු ලෙලි වලින් හදාගත්ත මේ දියරයට අපි එකතු කරගන්නවා මේ උප්පැණි පරණ උප්පැණි ටිකක් එකතු කරලා මේ විදිහට මේ හදාගන්න. මේක මල් වර්ධනය වීමට මල් හැදීමට මේ දියර ඉතාම හොඳයි. මේක අපිට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මාස 8ක් විතර යද්දි මේ විදිහට අපිට බැහැ ගන්න පුළුවන් මේ වර්ධනය වෙනවා. මල් හැදෙන්න පටන් ගන්නවා. මල් හැදෙන කාලෙට අපිට මේ මල් පරාගණය කරන්න අවශ්‍ය වෙනවා. මේ පරාගණය කරන එක පිළිබඳව අපි වෙනම කරලා දීලා තියෙන විස්තර. ඒ ඕන වැඩි විස්තර ඕන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ පරාගණයමත් තමයි මේකේ පැල මල් ගෙඩි හට ගැනීම සිද්ධ වෙන්නේ. සාමාන්‍ය මාස 9ක් විතර වෙද්දි මේ විදිහට අපිට අස්වැන්න පරදාව ගන්න පුළුවන්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න